හරි. අද අපි කතා කරන්නේ පුතේ ගම්පහ අධ්‍යාපන කලාපය කියන කොටසේ දෙවන වාර පරීක්ෂණයේ 2025 කියන පේපරේ තමයි අපි අද සාකච්ඡා කිරීම කරන්නේ. අපි මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කිරීම සිද්ධ කරමු. බලන්න කියනවා ෂඩ්දශමයේ සංඛ්‍යාවක පාදේ. ඔයාලට මම කියලා තියෙනවා මතකද පුතේ අපිට සංඛ්‍යා පද්ධති කීයක් තියෙනවද ඉගෙන ගන්න? හතරක් තියෙනවා. එකක් තමයි දීමේ සංඛ්‍යා, අෂ්ටමේ සංඛ්‍යා, දශමේ සංඛ්‍යා ෂඩ්දශමේ සංඛ්‍යා කියන. ඒකේ පාදයේ විදිහට දාන්න පුතේ මෙන්න මේ ද්විමේ සංඛ්‍යාවන් නම් පාදේ 2, අෂ්ටමේ සංඛ්‍යාවන් නම් පාදේ 8, ෂඩ්දශමේ නම් පාදේ 16, දශමේ සංඛ්‍යාවන් නම් පුතේ පාදේ 10 විදිහට තමයි දාන්නේ. බයිනරි, ඔක්ටල්, ඩෙසිමල්, හෙක්සාඩෙසිමල් කියලා කියන. එහෙනම් පාදේ මොකද්ද පුතේ? 16. අෂ්ටමේ සංඛ්‍යා පදයට යාද නොවන සංකේතයක් ඕනේ. අපි පුතේ ඔයාලට කියා දීලා තියෙනවා දෙකේ පාදයක් නම් ඒකේ භාවිතා ගන්න පුළුවන් ඉලක්කම් 0 සහ 1. ඊළඟට 8 පාදයක් නම් පුතේ බිඳුවේ ඉඳලා කීය දක්වාද? 7 දක්වා තියෙන ඉලක්කම් විතර අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 10 පාදයක් නම් අපි කියලා තියෙනවා බිඳුවේ ඉඳලා කීය දක්වාද? 9 දක්වා කියන ඉලක්කම් විතරයි. 16 පාදේ නම් පුතේ කීය වෙනකන්ද? බිඳුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම්. ඒ වගේම 10 කියන සංඛ්‍යාවට A, 11 කියන සංඛ්‍යාවට B, 12 කියන සංඛ්‍යාවට C, 13 කියන සංඛ්‍යාවට D, 14 කියන සංඛ්‍යාවට E, 15 කියන සංඛ්‍යාවට F කියලා කියනවා. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් උත්තරේ මොකද්ද බලන්න. අෂ්ටමේ සංඛ්‍යාවට අයිති වෙන්නේ කියන්නේ බිඳුවේ ඉඳන් 7 නම් අපිට 8 කියන එක ගන්න බෑ පුතේ. යන සංඛ්‍යාවට සමාන වන දශම සංඛ්‍යා අපිට ඉගෙන ගන්නත් තියෙන්නේ මොකද්ද පුතේ? දශමයේ සංඛ්‍යාවක් දීමේට හරවන්නත් දීමේ සංඛ්‍යාවක් දශමයට හරවන්නනේ. මම ඔයාලට කෙටි ක්‍රමයක් කියා දෙන්නම්. මතකද ඔයාලට මේ පාදයට අදාළ එයාගේ වටිනාකමක් තියෙනවා. දැන් මෙයාට අදාළ වටිනාකම ගත්තොත් මෙතන 1යි. මෙතන 2යි. මෙතන 4යි. මෙතන 8යි. මෙතන 16යි. මෙතන 32යි. මතකද? මතක නැත්නම් පොත ගත්ත බලාගත්තා. කොහොමද කරන්නේ පුතේ? මෙතන තියෙන වටිනාකම් මම ටුට්ටක් පැහැදිලිත් කරන්නම්කෝ. මම ඔයාලට කියා දීලා තියෙනවා පුතේ ඔයාලට මතකද? දශමයේ සංඛ්‍යාවන් එයාගේ පළවෙනි පාදෙට අපි කියන 1 ස්ථානේ, 10 ස්ථානේ, 100 ස්ථානේ වගේ. ඒ වගේ තමයි පුතේ පාදේ අනුව එයාලගේ වටිනාකමුත් වෙනස් වෙනවා. 10 තිබ්බොත් මෙතන 1 10 100 එහෙමනේ. දැන් මෙතන පාදේ දෙක නම් එයාගේ වටිනාකම් තියෙනවා පුතේ 1යි 2යි 4යි 8යි 16යි 32යි. එහෙනම් මේ ටික එකතු කරමු. 32යි එක තියෙන සංඛ්‍යා ටික විතරයි අපි එකතු කරන්නේ. 32 8 1යි. එහෙනම් 1 2 4 8 සෝරි මම වැරද්දුවා මෙතන. මොකක්ද දෙන්න ඕනේ? මම උඩින් වැරද්දුවානේ. මොකක්ද දෙන්න ඕනේ? පිළිවෙල වැරදි. කියා දීලා තියෙනවා කොහොමද පිළිවෙල? 1යි 2යි 4යි 8යි 16යි 32 එහෙනම් එකතු කරන්න ඕනේ 32යි 16යි 1යි. එහෙනම් 6යි 2යි 8යි 1යි 9යි 3යි 1යි 4යි උත්තරාංක කීයද? 49. අක්ෂරයක් යතුරු ලියනය කළ විට පළමුව ගමන් කරනුවේ පුතේ අක්ෂරයක් යතුරු ලියනය කරාට පස්සේ ඒ ඉස්සෙල්ලාම ගමන් කරන්නේ කොහෙටද පුතේ? දැන් අපි අකුරක් ලියනකොට ශුද්ධ සකසනයේට, CPU එකට, සංදර්ශකයට, මුද්‍රණ යන්ත්‍රයට, ප්‍රධාන මතකයට. දැන් අපි අතුරක් ලියනය කළ විට පළමුව ගමන් කරන්නේ. ඒ කොහෙටද පුතේ ගමන් කරන්නේ? අක්ෂරයක් ගමන් කරන්නේ පළමුව කොහෙටද ගමන් කරනව ඇත්තේ? ශුද්ධ සකසනයේට, සංදර්ශකයට, මුද්‍රණ යන්ත්‍රයට, ප්‍රධාන මතකයට. අපි සාමාන්‍යයෙන් අක්ෂරයක් යතුරු ලියනය කළ විට ටයිප් කරාම ඒක යන්නේ මොකේද පුතේ? ප්‍රධාන මතකයට. ඒ කියන්නේ එයා මතකේ තියාගන්න බෑ. එයාගේ මතකයට යවලා එයා තමයි පුතේ ශුද්ධ සකසනයේට යවලා සැකසීම සිද්ධ කරලා තමයි අපේ පරිගණකය තුල දර්ශනය කිරීම සිද්ධ කරන්නේ. පරිගණකය තුල දත්ත සංනිවේදනයේ සිදුවෙන මොකේද පුතේ? දත්ත සංනිවේදනය වෙන්නේ මොන ආකාරයටද? ද්විමේ ආකාරයට තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ කියන්නේ මම ඔයාලට කියා දෙන පරිගණකයට තේරෙන්නේ බිඳුව සහ කියන බිඳුව සහ 1 කියන ඉලක්කම් විතරයි. ගොනුවේ අයිතිවාසිකමක් ගොනුවේ පුතේ. ගොනුවේ අයිතිවාසිකමක් ගොනුවේ කියන්නේ මේ ඔයාලටත් තියෙනවනේ ගෙදර ඉඩම ඒ වගේ අයිතිවාසිකමක් ගත්තොත් පුතේ මේ ඔක්කොම ටික අපිට මේකෙදි ගන්න පුළුවන්. hidden කියන එකයි locations created size කියන ඒවා ඔක්කොම ටික අපිට මේකෙදි
ගොනුවේ අයිතිවාසිකම් අන්න අපි කියනවා attributes කියලාත් කියනවා. යතුරු පුවරුවක් සහ මූසික මේ ටිකම අපිට ගන්න පුළුවන් මේකට උත්තරයක් නෑ එතකොට. යතුරු පුවරුව හා මූසිකේ සම්බන්ධ කළ හැකි කෙවිනියක් වන්නේ. පුතේ මම ඔයාලට කියා දීලා තියෙනවා සම්බන්ධ කරන කෙවිනියක්. පරණ කාලේ පරිගණකවල භාවිතා කරා කියලා කිව්ව මොකද්ද? PS2 කෙවිනිය. මොකද්ද? PS2 කෙවිනිය. රවුටරයක් සම්බන්ධ කිරීමට යොදා ගන්නා කෙවිනිය මොකද්ද? RJ45 කෙවිනිය. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් වුණේ. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් සිද්ධ වුණොත් පුතේ අපිට පරිගණකයේ ආරම්භක තීරයේ දර්ශනය වීමක් සිද්ධ වෙනවද? දර්ශනය වෙන්නේ නැහැ පුතේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක්නේ. මම කියලා තියෙනවා පරිගණකයේ අතරමැදිය විදිහට කියලා. කියන්නේ යූසර් සහ දුඩාංග අතරමැදියෙක් විදිහට ක්‍රියාත්මක කරන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. එතකොට ආරම්භක තීරයේ දර්ශනීය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කියනවා වදන් සැකසුම් මෘදුකාංගයකින් පහසුවෙන් නිර්මාණය කළ නොහැකි ලේඛනයකි. පුතේ ප්‍රශ්න පත්‍රයක් අපිට හදන්න පුළුවන්. මම උනත් හදන්නේ ප්‍රශ්න පත්‍ර වර්ඩ් වලින්. අයදුම් පත්‍ර, රාජකාරී ලිපි, හැබැයි ශිෂ්‍ය ලකුණු ලේඛන අපිට මේකෙදි දාන්න බෑ. අපි සාමාන්‍ය ඔයාලගේ ඉස්කෝලේ වල පළවෙනියා දෙවෙනියා එහෙම ටීචර්ස් දාන්නේ මොකෙන්ද? ඔය Excel කියන software එකේ තුල තමයි දාන්නේ. අකුරු තද පහ ගන්න ඕන මේවල මොකද පුතේ? bold කියන එක. දැන් මම ඔයාලට පෙන්නන්නම් word එකට අදාළ එක. ඔය බලන්න පුතේ. හරි. මෙන්න තියනවා පුතේ මෙන්න මෙතන මම දැන් මගේ නම ලියන්නම්. චමෝත් මට ඕනේ මොකක් කරගන්නද? bold කරගන්න. එහෙනම් මම මෙයාව select කරා. select කරලා B එපුවාම බලන්න මොකද වෙන්නේ? bold වෙනවා. ඊළඟට I එපුවාම ඇල වෙනවා, italic වෙනවා. මේක එපුවොත් underline වෙනවා. මෙන්න මෙතන තියෙනවා පුතේ subscript. ඔන්න මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ ටික අයින් කරලා ඉන්නම්කෝ ඉස්සෙල්ලා. ඔන්න මම දානවා H2 කියලා. මට මේ 2 එක යටට දාන්න ඕනේ. මම මෙයාව සිලෙක්ට් කරලා subscript එපුවාම දැක්කද? H2. මට ඕනේ මේ දෙක උඩට දාන්න. එහෙනම් මම මෙයාව එපුව ගමන් H2 උඩට ආවා. පැහැදිලිද? හරි. ඔන්න දිනනවා පුතේ. හරි. ඔන්න තියෙනවා එහෙනම් ඊළඟ එක. මෙම රූපය වදන් සැකසුම් මෘදුකාංගයේ මේක බලන්න පුතේ මොකද්ද මේ වදන් සැකසුමේ කියන්නේ? මොකද්ද මේ වදන් සැකසුමේ කියන්නේ? මෙන්න මේකටනේ පුතේ. මෙන්න මේක අයිති වෙන්නේ පුතේ common වලට. කියන්නේ common tool එකක් විදිහට තමයි අපි මෙයාව use කරන්නේ. එහෙනම් පුතේ පොදු මේවලම් වලට තමයි අපි use කිරීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? පැහැදිලි? ඊළඟ තියෙනවා මෙම අයිකනෙන් වන්නේ. highlight වෙනවා නම් පුතේ මෙතන පෑනක් තියෙනවා. shading, colors, paint. මම ඔයාලට පෙන්නන්නම් මම දැන්. බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙන්නේ highlight එක. මෙන්න මෙතන තමයි පුතේ shading එකක් දාන්නේ. ඒ කියන්නේ දැන් මම මෙයාව select කරලා වෙල මෙයාට මම මෙහෙම shading එකක් දැම්මොත් එයාට අදාළ වටේට shading එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ තීරුවකට shading එකක් එනවා වටේට background එකක් වගේ එකක් තමයි add වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මොකද්ද? shading. වදන් සැකසුම් මෘදුකාංගයක එකෙල්ල කිරීම සහ ස්ථානගත කිරීම මේවලම් වන්නේ. වදන් සැකසුම් මේක පුතේ අර වචන එහෙට මෙහෙට අපිට ගෙනියන්න ඕන වුණොත් මොකද කරන්න පුතේ? මේ ටික අයින් කරන්නම්කෝ. මෙන්න මගේ නම ලියනවා සමෝත් කියලා. මට ඕනේ මෙයාව සෙන්ටර් කරගන්න. එහෙනම් මෙන්න මෙතන තියෙන පුතේ සෙන්ටර් කියන බටන්. මෙන්න මෙතනින් ඕනේ මට කොහෙටද? align කරගන්න right. ඔන්න right කරා. මෙන්න මේ පැත්තට left කරා. මෙන්න මේ තියෙන ඒවා justify, right, center. මෙන්න මෙතන පුතේ justify කියන එක ගන්න. එහෙනම් මේකට අදාළ උත්තරේ අපිට මොකද්ද පුතේ ගන්න වෙන්නේ? උත්තරේ justify. ඇල්ගොරිතම් එක රූපමය නිරූපණය. ඇල්ගොරිතම් එක රූපමය නිරූපණය කරන්න අපි භාවිතා කරනවා කියන්නේ මොකද්ද පුතේ? flow chart, ගැලීම් සටහන්. මේ තියෙන්නේ මොනවද? පාලන ව්‍යුහ තුන. මොනවද පුතේ පාලන ව්‍යුහ තුන? අනුක්‍රමණය sequence, selection තේරීම. මෙතන control එන්නේ නැහැ. අනිත් එක තමයි පුතේ පුනර්කරණය, repetition කියන එක අපිට
කියන එක ගන්න පුළුවන් පුතේ. හරි. ඊළඟට තියෙනවා ගැලීම් සටහනක මෙම සංකේතයෙන් නිරූපණය වන්නේ. මේ සංකේතයෙන් නිරූපණය වෙන්නේ මොකද්ද පුතේ? ඉන්පුට් අවුට්පුට් කියන දෙකම. හැබැයි මෙතනදී තියෙන මොකද්ද? ප්‍රතිදානය විතරයි. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? ප්‍රතිදානය. එහෙනම් මොකද්ද මේ රූපයෙන් දක්වන්නේ? ප්‍රතිදානය. මෙම උපදේශ කාණ්ඩයේ ක්‍රියාකාරීත්වය වන්නේ පුතේ. මෙන්න මේකේ දෙපැත්තෙම කොන්දේසි දෙකක් අපිට දාන්න පුළුවන්. හරිද? මේකෙදි වෙන්නේ මේ n කියලා එකක් තියෙනවානේ. මේ n දෙක තිබ්බොත් දෙන්නම එක වෙන්නේ. දෙන්නම සත්‍ය වුණොත් විතරයි පුතේ මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මොකක්ද තියෙන්නේ පුතේ? වම් පස දකුණු පස ප්‍රකාශ දෙකම සත්‍ය නම් පමණක් පිළිතුර සත්‍ය වෙයි කියන එක තමයි අපිට මේකෙදි ගන්න වෙන්නේ. ඊළඟට කියනවා පුතේ ජංගම දුරකථන. ජංගම හා සුහුරු උපාංගයක් නොවන්නේ. ජංගම හා සුහුරු උපාංගයක් නොවන්නේ. ටැබ්ලට්, කුළු පරිගණක, මේස පරිගණක, සුහුරු උපාංග. ජංගමයි කියන්නේ පුතේ අපිට හෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. එහෙනම් ඒක ගන්න බෑ පුතේ. මොකද්ද මේස පරිගණක? මේස පරිගණක එක තැනකනේ තියෙන්නේ. එහෙනම් ඒව අපිට ගන්න බෑ. MS Word මෘදුකාංගයේ ගොනු දිග. මම ඔයාලට කියා දීලා තියෙනවා ගොනුවක් ගත්තාම කොටස් දෙකකින් සමන්විත. එකක් ෆයිල් නේම්, ෆයිල් එක්ස්ටෙන්ෂන් කියලා. ෆයිල් දිගුව කියනවා. එහෙනම් එක්ස්ටෙන්ෂන් එකේ වර්ඩ් එකක් ටයිප් කරනකොට අපි ඒක සේව් කරන්නේ .docx docs කියන එක තමයි අපි කියන්නේ. ඊළඟට කියනවා පුතේ වර්තමාන සංදර්ශකයේ පරිගණකයට සම්බන්ධ කිරීමට බහුලව යොදා ගන්නා ශව්‍ය හා දෘශ්‍යාකාර ආදානය හා ප්‍රදානය කළ හැකි කෙවිනිට අපි කියන්නේ මොකද්ද පුතේ? HDMI කෙවිනි. දෙකම අවුට්පුට් කිරීමේ හැකියාව තියෙන මොකේද පුතේ? HDMI කෙවිනියට. ඊළඟට තියෙනවා පුතේ බලන්න හිස්තැන් සුදුසු වචන තෝරා ලියන්න. මම මෙව යා කර කර පෙන්නන්නම් පුතේ බලන්න. සංඛ්‍යා පද්ධතියක සංකේත ප්‍රමාණය එම පාදයේ එම සංඛ්‍යා පද්ධතිය මොකෙන්ද නිරූපණය වෙන්නේ? පාදේ නම් වේ. ලිපි ලේඛනවල යතුරු ලියනය කිරීම සඳහා මොනවද? MS Word මෘදුකාංගයේ භාවිත බහුලව භාවිත. ඊතර්නෙට් කෙවිනියට සම්බන්ධ කරන්නේ කවුද? RJ45 කෙවිනිය. සංකේත දෙකක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය දීමේ සංකේත දෙකයි. මොනවද? බිංදුව සහ එක දීමේ මත ක්ලික් කිරීමෙන් දිනේ වේලාව වෙනස් කිරීම. මොකද්ද? control panel එක ක්ලික් කිරීමෙන් අපිට දිනේ සහ වේලාව වෙන් කරගන්න පුළුවන් පුතේ. හරි. ඊළඟට තියෙනවා හරිනම් හරිද වැරදි නම් වැරදි ලකුණු දෙක දාන්න. එක බිංදුව එකන සංඛ්‍යාවේ පාදයේ දෙක වේ. අපිට ඒක හරිත් කියන්න පුළුවන් වැරදිත් කියන්න පුළුවන්. ඇයි? මෙතන අපිට පාදයක් දීලා නැහැ. පාදේ දුන්නොත් නම් අපිට කියන්න පුළුවන් මේක පාද දෙක. පාදයක් දීලා නැත්නම් ඒක අයිති වෙන මොන සංඛ්‍යාවටද පුතේ? දශමයේ සංඛ්‍යාවට. එහෙනම් මේක පුතේ වැරදි. ලේඛනයට වගුවත් ඇතුළත් කිරීම සඳහා insert chart කියන වගුවක් ඇතුළත් කරන්න අපිට chart ඕනද? chart ඕනේ නැහැ. වගුවක් ඇතුළත් කරන්න insert ගියා tab කියන එක භාවිතා කරා. HD audio කෙවිනිය මගින් ඉස්බනුව headset පරිගණකයට සම්බන්ධ කළ හැකි. ඔව් පරිගණකයට සම්බන්ධ කිරීම කරන්න පුළුවන්. මෙම කාණ්ඩයේ තාර්කික උපදේශ කාණ්ඩයක ඔව් මේකින් තියෙන උපදේශ ඒ කියන්නේ මොකක් හරි හරිද වැරදිද කියන එක. ගොනු නිර්මාණය කර දිනේ ගොනුවේ ගුණාංගික ඔව් ගොනුවේ ගුණාංගයක් විදිහට අපිට සලකන්න පුළුවන් පුතේ. හරි. එන්න රචනා ප්‍රශ්න ටිකක් තියෙන්නේ බලමු. පළමු ප්‍රශ්නේ අනිවාර්යයිලු. පළමු ප්‍රශ්න ඇතුළේ ප්‍රශ්න හතරකට පිළිතුරු ලියන්න. මම මේක දැන් කියන්නම් උත්තර ඔයාලා ලියා ගන්න පුතේ. පළවෙනි එක බලන්න පරිගණක දෘඩාංග දෝෂ දෙකක්. මොනවද වෙන්න පුළුවන් දෘඩාංග දෝෂ පුතේ? එකක් තමයි දෘඩාංග RAM එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මොනිටර් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. mouse keyboard පරිගණකයට සම්බන්ධ නොවි. මොනවද? RAM එක ක්‍රියා නොකිරීම, මොනිටර් එක ක්‍රියාත්මක නොවීම, mouse keyboard පරිගණකයට සම්බන්ධ නොවීම කියන ටික ගන්න පුළුවන්. ඊළඟට කියනවා 456 යන සංඛ්‍යාව පරිගණකයේ දෘඩාංග වලට පෙනෙන ආකාරය දර්ශනය කරන්න. පෙනෙන ආකාරය ලියන්න. පරිගණකයේ දර්ශනය වෙන්නේ කොහොමද? බිංදු එක ආකාරයෙන්නේ. ඒ කියන්නේ පරිගණක තුලින් පෙනෙන ආකාරය ලියන්න. සංඛ්‍යා පරිගණකයේ දෘඩාංග වලට පෙනෙන ආකාරය ලියන්න කියලා. එහෙනම් පරිගණකයට පේන්නේ කොහොමද? දීමේ ආකාරයෙන්. ඒ කියන්නේ බිංදුව සහ එක කියන ආකාරයෙන් තමයි දර්ශනය වෙන්නේ. එහෙනම් අපි මේ 456 සංඛ්‍යාව දෘඩාංග පෙන්න ආකාරය ලියන්න. දීමේ ආකාරයෙන් කියලා ලිව්වමත් හරි. හැබැයි උත්තරේ පරිවර්තනය කරන්න කියලා නෑනේ අපෙන් අහන්නේ.
මොකද්ද 450 යන සංඛ්‍යාව පරිගණකයේ දුඩාංග වලට පෙනෙන ආකාරය ලියන්න. එහෙම කිව්වොත් අපිට දර්ශනය කරන්න වෙයිද? අපි 456 කොහොමද පරිගණකයේ දර්ශනය කරන්නේ? එතකොට අපි මොකද කරන්න ඕනේ? වෙනන ආකාරය. දීමේ ආකාරයෙන් තමයි දර්ශනය වෙන්නේ. අපි මෙහෙම නැත්නම් මේ 456 කියන එක කියන හදලත් බලමු. හදලත් ලියමු. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 456 හදෙන්න දෙකෙන් බෙදමු. 456ට දෙකේවා කීයක් ඇයිද පුතේ? 456ට දෙකේවා සාමාන්‍යයෙන් 200 කීයක් ඇයිද? 228ක් ඇයි නේ? 228යි. ඉතිරි තියනවද පුතේ? නෑ ඉතිරි බිඳුවයි. ඒක දෙන්නේ නෑ ඉතිරි බිඳුව. ඊළඟට 228ට දෙකේවා කීයක් තියෙද බලමු. 114ක් තියෙනවා. ඉතිරි තියනවද? නෑ බිඳුව. 114 දෙකෙන් බෙදමු. එතකොට අපිට තියෙනවා පුතේ දෙකෙන් බෙදුවොත් 57ක්. ඉතිරි තියනවද? ඉතිරි නෑ පුතේ. දෙකට 57 ඒවා නම් දැන් ඇති. 54 දෙකේ ඒවා. 54 දෙකේ ඒවා ඉතිරි ඇති 28ක් යනවා. ඉතිරි 1යි. අන්න ඉතිරි 1යි. ඊළඟට 28ට දෙකේ ඒවා 14යි ඉතිරි බිඳුවයි. ඊළඟට 14ට දෙකේ ඒවා කීයද? 14ට දෙකේ ඒවා දෙකට 14ට දෙකේ ඒවා 7යි ඉතිරි බිඳුවයි. 7ට දෙකේ ඒවා 3යි ඉතිරි 1යි. 3ට දෙකේ ඒවා 1යි ඉතිරි 1යි. 1ට දෙකේ ඒවා බිඳුවයි ඉතිරි 1යි. යට ඉඳලා උඩට පුතේ ලස්සන ලිව්වොත් 1යි 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 බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි බිඳුව පාදේ කීයද? ඕක තමයි පරිගණකයේ පෙනෙන්නේ. දැන් අපිට ලියන්න පුළුවන් තන දීමේ ආකාරයෙන් කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තියෙනවා පුතේ ඍජු කෝණාශ්‍රික දිග පළල ඇතුළත් කර වර්ගඵලයේ සෙවීමට අදාළ ගැලීම් සටහන අඳින්න පුතේ. අපිට ගැලීම් සටහන අඳින්න කිව්වහම මම මේ යටින් ඇදලා පෙන්නන්න. අපිට ඉස්සෙල්ලා මොකද්ද ඕනේ පුතේ? ස්ටාර්ට් කරනවා. මොකද්ද කරන්නේ? මෙන්න මේ ලකුණෙන් ඔන්න ස්ටාර්ට් කරා. ඊළඟට අපි මොකද්ද කරන්න පුතේ? ඉන්පුට් කරගන්න. ඉන්පුට් කරන්න මෙන්න මේ සංකේතෙන්නේ. ඉන්පුට් කරගන්නවා මොනවද? length එකයි width. ඔන්න length එකයි width එකයි. ඊළඟට අපි කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ පුතේ? process එකක් දක්වන්න අපි මේ සංකේතය තමයි භාවිතා කරන්නේ. එහෙනම් area සමානයි මොකද්ද පුතේ? length එක වැඩි කරන්න ඕනේ කාගෙන්ද? length එක වැඩි කරනවා width එකෙන්. අපිට දර්ශනය කරනවා මොකද්ද පුතේ? output කරන්න ඕනේ කවුද? මෙන්න මේ සංකේතයෙන් එතවුණා නේ. output කරනවා කාවද? area එක. ඊළඟට n කිරීම පැහැදිලිද? ඊළඟට තියෙනවා ABC පිළිවෙලින් නම් කරනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ bolt අකුරු තද පැහැකිරීම. ඒ කියන්නේ මොකද්ද පුතේ? අකුරු තද පැහැකිරීම. bolt. bolt කියන්නේ අකුරු තද පැහැකිරීම කරන්න. ඊළඟට I කියන්නේ මොකද්ද පුතේ? ඉටැලික් කරන්න. මොකක්ද ඉටැලික් කරනවා කියන්නේ? අපි අන් ඉටැලික් කරන අකුරු ඇල කරන්න භාවිතා කරනවා.
ඊළඟට C කියන්නේ මොකද්ද පුතේ? C කියන්නේ underline. මොකද්ද පුතේ? underline. underline කියන්නේ මොකද්ද පුතේ? යටින් ඉරක් ඇඳීම කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. බලන්න මෙතන ඉඳන් පහත ඔන්න අපි කතා කරා underline අකුරු යටින් ඉරක් ඇඳීම කියලා. දැන් බලන්න පුතේ පහත දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. දැන් ඔහොම දුන්නොත් අපි කොහොමද සංඛ්‍යා පරිවර්තනය කරන්න කියලා මම ඔයාලට කියා දීලා තියෙනවා. බලන්න කොහොමද සංඛ්‍යා පරිවර්තනය කරන්න කියලා. අපිට තියෙනවා නම් මෙන්න මෙහෙමයි කරන්න. කොහොමද? මම මෙතන ඩ්‍රෝ කරන්න. මම මේ හැදුව විදියට 69 බෙදනවා කියන්න පුතේ 2. 69ට දෙකේවා කීයක් ඇයිද? 30 කීයක් ඇයිද? 69ට යයි දෙකේවා 34ක් යයි නේ. 34යි ඉතිරි එකක් යනවා. 34ට දෙකේවා කීයක් ඇයිද? 34ට දෙකේවා 34ට දෙකේවා කීයද? 17ක් යනවනේ. ඉතිරි තියනවද? නෑ. 17ට දෙකේවා කීයක් ඇයිද පුතේ? 14 දෙකේවා 8යි. ඉතිරි එකක් තියෙනවා. 8ට දෙකේවා 4යි. ඉතිරි බිඳුවයි. 4ට දෙකේවා 2යි. ඉතිරි බිඳුවයි. 2ට දෙකේවා කීයද? 1යි. ඉතිරි බිඳුවයි. 1ට දෙකේවා බිඳුවයි. ඉතිරි 1යි. 8 ඉඳන් උඩට ලිව්වොත් 1යි බිඳුවයි 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 1යි බිඳුවයි පාදේ කීයද පුතේ? 2. ඔන්න ඕක දැම්මනම් සෝරි තව එකක් තියෙනවනේ 1යි බිඳුවයි මෙතන උඩට තියෙනවනේ බිඳුවයි 1. හරි. හරි. එන්න මේක දැන් මේ පැත්ත 132. 132 බෙදුම දෙකෙන් 132ට දෙකේවා කීයක් ඇයිද? කීයක් ඇයිද? 66ක් යනවා. ඉතිරි තියනවද? නෑ. 66ට දෙකේවා 66ට දෙකේවා කීයක් ඇයිද? 66ට දෙකේවා කීයක් ඇයිද පුතේ? 33යි. ඉතිරි බිඳුවයි. 33ට දෙකේවා 33ට දෙකේවා කීයක් තියෙයිද? 33ට දෙකේවා 16ක් තියෙනවානේ. ඉතිරි 1යි. 16ට දෙකේවා 8යි. ඉතිරි බිඳුවයි. 8ට දෙකේවා කීයද? 4යි. ඉතිරි බිඳුවයි. ඊළඟට 4ට දෙකේවා 2යි. ඉතිරි බිඳුවයි. ඊළඟට 2ට දෙකේවා 1යි. ඉතිරි බිඳුවයි. 1ට දෙකේවා බිඳුවයි. ඉතිරි 1යි. යන්න ඉඳන් උඩට එහෙනම් ගත්තොත් 1යි බිඳුවයි 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 1යි බිඳුවයි බිඳුව පාදේ කීයද? 2. හරිද පුතේ? 1යි බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි කියවම් පාදේ 2. තේරුණාද? හරි. එහෙනම් මේ ප්‍රශ්නේ හරි නේද? ඊළඟට කියනවා පහත දීමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. මෙන්න මේක මම මේ හරියෙන් ලියා ගන්නම්. පළවෙනි සංඛ්‍යාව 1යි බිඳුවයි 1.1. එහෙනම් මං කියා දුන්නා නේද මෙහෙම ලියාගන්න කියලා. මෙතනින් නිරූපණය වෙන්නේ 1, මෙතනින් 2, මෙතනින් 4, මෙතනින් 8. එහෙනම් 1 වැඩි කරනවා 1ෙන්, 2 වැඩි කරනවා බිඳුවෙන්, 4 වැඩි කරනවා 1ෙන්, 8 වැඩි කරනවා 1. 1යි බිඳුවයි 4යි 8යි. 8යි 4යි 12යි 1යි. කීයද පුතේ? 13යි. 13. මම මෙයා ලේසියට අරන් පෙන්නන්න. කොහොමද ගන්නෙ? මම ඔයාලට කියා දුන්නා රුඩිදී. පාදයට දාලා අගයක් තියෙනවා. මෙයාගේ 1යි, මෙයාගේ 2යි, මෙයාගේ 4යි, මෙතන 8, 16, 32. එහෙනම් අපිට එකතු කරන්න ඕනේ කවුද? 32යි, 16යි, 8යි. එහෙනම් 8යි 2යි 10යි 16යි. 3 4යි 5යි 56යි. උත්තරේ කීයද? 56යි. මෙයාගේ අදාළ උත්තරේ 13යි. පැහැදිලි? තියෙනවා බලන්න පහත සංඛ්‍යා අයිති වෙන සංඛ්‍යා පද්ධතිය නම් කරන්න පුතේ. මේ සංඛ්‍යා පද්ධතිය පාද දෙක නම් දීමේ සංඛ්‍යා පද්ධතිය. පාදේ මේ 8 නම් අෂ්ටමේ. මේකේ පාදේ දාලා නැත්නම් එයා 10. මෙයා පාදේ දාලා තියෙනවා 16 කියලා. එහෙනම් පාදේ 16 ෂඩ් දශමයේ සංඛ්‍යා කියලා.
පහත x සඳහා සුදුසු අගයක් ලබා දෙන්න. අපිට මේ x සඳහා මේකට ගන්න පුළුවන් දේවල් ටික කියන්නේ x සමහා 2 ගන්න පුළුවන් 8 ගන්න පුළුවන් 10 ගන්න පුළුවන් 16 කියන ඔක්කොම ටික ගන්න පුළුවන්. මේකට 2 ගන්න පුළුවන්ද? බෑ. මෙතනට ගත්ත හැකි 8 ගන්න පුළුවන් 10 ගන්න පුළුවන් 16 ගන්න පුළුවන් පුතේ. මතකදර භාවිතා ගන්න පුළුවන් ඉලක්කම් ප්‍රමාණය. මේක අනුව තමයි අපි මේක ගත්තේ. ඊළඟට තියෙනවා ගොනු ගුණාංග පහක් ලියන්න. ගොනු ගුණාංග පහක් මොනවද පුතේ? එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔන්න මම මෙතනින් දෙන්නම් ගොනු ගුණාංග පහක් දෙන්නම්කො මෙතනින්. ඔන්න බලා ගන්න. ටෙක්ස්ට් එකක් විදිහට මම දාන්න මෙතන. හරි. එකක් අපිට දෙන්න පුළුවන් පුතේ read only. ගොනු hidden කරන්න පුළුවන්. ඊළඟට file size එක. ඊළඟට data create modify කරලා දෙන්න. ඊළඟට file type එක. ඔන්න ඕවා ටික අපිට ලබා දීම සිද්ධ කරන්න පුළුවන් පුතේ. මෙන්න මේකෙදි ගොනු attributes විදිහට. පහත කෙවෙනි පොට්ස් නම් කරන්න බලන්න. කෙවෙනි එක පළවෙනි එක A කියන්නේ මොකද්ද පුතේ? USB. මොකද්ද? USB. ඊළඟ එක බලන්න. මෙයා මේ B කියන්නේ PS2 කෙවෙනි. PS2 කෙවෙනි. ඊළඟට මෙයා C RJ45. RJ45. ඊළඟට මේ D කියන්නේ මොකද්ද පුතේ? මම ඔයාලට කිව්වා parallel port එක සමාන්තර කෙවෙනිය. parallel port. ඊළඟට E කියන්නේ පුතේ මොකද්ද? VGA port එක. VGA port එක අපිට ගන්න පුළුවන්. VGA port එක. පහත සඳවදන් සැකසුම් මෘදුකාංග මෙවලම් වල කාර්යයන් ලියා දක්වන්න. මොනවද පුතේ මේකේ? මේ A එකෙන් කරන්නේ මොකද්ද? A එකෙන් කියන්නේ ෆයිල් එකක් ඕපන් කරනවා. ඕපන්. ඊළඟට මේ ABC කියන්නේ ABC කියන්නේ අපි මොකද්ද මේකෙදී? අපි බලනවා මෙන්න මෙතන ඉන්නකො පෙන්වන්න ඔයාලට. මේ තියෙන්නේ මෙතන ෆයිල් එක මෙතන මෙන්න මේ තියෙන්නේ ෆයිල් එක නෑ සෝරි මම මෙතන ඉන්න බලන්න රූප සටහන මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ එහෙම ගන්න අපිට එතන ගන්න වෙන්නේ ෂෙයා කියන බටන් එක නේද මේ මෙතනට ගන්න වෙන්නේ ෂෙයා එහෙනම් අපි මෙතනට දාමු ෂෙයා කියලා එතන ඕපන් කියලා හිතන්න පුළුවන් නෑ මෙතනට අපි දාන්නේ ෂෙයා කියලා මොකද්ද ෂෙයා මෙන්න මෙතන ABC කියලා තියෙන්නේ එතන පෙන්වන්න ඉන්නකො මෙන්න මෙතන මේ ABC පෙන්වන්න ඔතනදි තිබ්බේ reference මෙන්න මෙතන තමයි අපිට ගන්න වෙන්නේ පුතේ correct කියන එක තමයි අපි මෙතනින් බලන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන දේවල් මෙතන මේ ABC simple ඒ කියන්නේ grammar නිවැරදිද කියලා බලනීමක් තමයි මෙන්න මෙතනදී කරන්නේ. මෙතන replace කරනවා, find කරනවා. ඊළඟට spellings නිවැරදිද කියලා මෙන්න මෙතනදී තියෙනවා. ඉතින් spellings and grammar මොකද පුතේ ඔයාලට පේන්නේ නැහැ නේද මෙහෙ කියෝ මෙන්න මෙතන මේ තියෙන පුතේ spellings and grammar කියලා මේකෙන් අපිට බලන්න පුළුවන් මෙයාගේ grammars හරිද වැරදිද කියලා අපිට බැලීමේ හැකියාව තියෙනවා මෙතන spellings and grammar ABC කියන එක ඊළඟට බලන්න මොකද්ද තියෙන්නේ හරි බලමු මේක මේ තියෙන්නේ පහත් සඳහන් සංකේත වලින් කාර්යයන් දක්වන්න එහෙනම් මේක grammars and spellings මේකේ තියෙන්නේ මොකද්ද මේකේ තියෙන්නේ මොකද්ද shapes ටික ඊළඟට D කියන්නේ justify align left කරන්න ඊළඟට මෙන්න මෙතන x උඩට කියන්නේ දැන් මම ඔයාලට පෙන්නන්න word වලින්ම මෙතන තියෙනවා බලන්න මේ home tab එකේ මෙන්න මෙතන මේ තියෙන මේ පැත්තට අපි කියනවා මොකද්ද align right මේ පැත්තට නම් left දැන් මේකේ අපේ තියෙන්නේ මොකද්ද
මේ පැත්තටනේ තියෙන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? line right කියලා. අර ඔකේ තියෙනවා මෙතන සංකේත වල line right. ඊළඟට මොකද්ද තිබ්බේ? අර x වල වර්ගය දාන එක මෙන්න මෙතන මේ තියෙන්නේ. එහෙනම් අපි ඒකට කියනවා subscript කියලා. subscript කියලා කියනවා පුතේ. එහෙනම් ඔන්න ඒක හරි. ඊළඟට බලන්න වදන් සැකසුම් මෘදුකාංගයක් නම් කරන්න. මොනවද? MS Word, Microsoft MS Word ඔයාලට මම දීලා තියෙනවා වර්ග ටිකක්. MS Word, LibreOffice, Google Docs වගේ තියෙනවා. වදන් සැකසුම් මෘදුකාංගේ භාවිතයෙන් සැකසිය හැකි ලේඛන වර්ග තුනක් ලියන්න. මොනවද පුතේ සැකසන්න පුළුවන්? අර උඩම තිබ්බ ප්‍රශ්නේ. ප්‍රශ්න පත්‍ර, අයදුම් පත්‍ර, රාජකාරී ලිපි, වාර්තා වගේ දේවල්. මොකද පුතේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ? ඇල්ගොරිතමයක් කියන්නේ යම් කාර්යයක් හෝ ගැටලුවක් විසඳ ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර අනුපිළිවෙලින් දක්වන එකට අපි කියනවා මොකද්ද පුතේ? ඇල්ගොරිතමයක් කියලා. පහත පාලන ව්‍යුහ නම් කරන්න. මේක පුතේ මොකද්ද? අනුක්‍රමණය, සීක්වෙන්ස්. මේක මොකද්ද පුතේ? repetition, පුනරාවර්තන, iteration කියලාත් කියනවා. මෙතන පුතේ අපි කියනවා මොකද්ද? තේරීමක් අපි කියනවා වර්ණයක් කියලා කියනවා. සුහුරු උපාංග වල භාවිතා කරන යෙදොම් දෙකක් ලියන්න. සුහුරු උපාංග භාවිතා කරන යෙදොම් ඇප් දෙකක්. මොනවද සුහුරු උපාංග වල ඩිවයිස් වල? WhatsApp, Google Maps, Zoom, Teams වගේ දේවල් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? හරි. මෙන්න මේක තමයි පුතේ 2025 අදාළ ගම්පහ අධ්‍යාපන කලාපයට අදාළ පේපර සාකච්ඡාව අයිති. එහෙනම් හැමෝටම ජය වේවා.